දකින්නද පහුගිය කාලේ රැකියා විරහිත උපාධිධාරීන් මහපාරේ අරගලයක නිරත වෙලා ඉඳියා. ඔවුන්ට රජයේ රැකියාවක් අවශ්‍යයි කියලා. එතකොට මේ ජාතික ජනබලවේග ආණ්ඩුව මොකද්ද දීපු උත්තරේ? ඒකෙදි ජාතික ජනබලවේග ආණ්ඩුව කියපු කාරණය තමයි රජයේ රැකියාව අපිට දෙන්න හැකියාවක් ඕනතරම් පෞද්ගලික අංශයේ රැකියාව තියෙනවා. ඒව ගිහිල්ලා හොයාගන්න තමයි ඕන කෙනෙක්ට තියෙන්නේ කියලා. හැබැයි දැන් මේ කොතලාවලින් ඒ වගේම KIU එකෙන් IIHS සහ පෞද්ගලික උපාධි ආයතන වලින් සමසෞඛ්‍ය උපාධිය මුදලට ලබා ගන්න ශිෂ්‍යයන්ට දෙන්න යනවා රජයේ රැකියාව සම්බන්ධ සුරක්ෂිතභාවය. එතකොට මෙතන තියෙන බරපතල ප්‍රශ්නයක්. ඒ තමයි එක වෙලාවකදී රජයේ රැකියාව ඉල්ලද්දී රැකියාව විරහිත උපාධිධාරීන් ඔවුන්ට කියනවා පෞද්ගලික අංශයේ රැකියාවක් හොයාගන්න කියලා. හැබැයි මේ මොහොතේ වෙද්දි ගත්තට පස්සේ පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් පෞද්ගලික උපාධි කඩවලින් උපාධිය අවසන් කරන ශිෂ්‍යයන්ට රජයේ රැකියාව දෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළවල් මේ ආණ්ඩුවෙන් සකස් කරගෙන යනවා. එතකොට මෙතන තියෙන්නේ පැහැදිලිවම කබර ගෝයා තල ගෝයා නිය. අන්න ඕන්නාට පස්සේ කබර ගෝයා තල ගෝයා කරගන්න එක තමයි මේ ආණ්ඩුව කරලා තියෙන්නේ. එතකොට මේක බැලුවට පස්සේ අපිට මොකක්ද තේරෙන්නේ? දැන් පැහැදිලි සමසෞඛ්‍ය උපාධිය තැන් තැන් වල සිල්ලරට විකිනෙත්. ඒ විකිනෙන සමසෞඛ්‍ය උපාධියට වෙළඳ පොලේ වටිනාකමක් නිර්මාණය වෙන්න තව සමසෞඛ්‍ය උපාධිය ගජරාමයට විකුණන්න පුළුවන් කරන්න නම් අනිවාර්යයෙන්ම ඒ විකුණන සමසෞඛ්‍ය උපාධියට රජයේ රැකියාව සඳහා වෙච්ච සුරක්ෂිතභාවයක් තියෙන්න ඕනේ. එතකොට ඒක තමයි මේ ආණ්ඩුව පැහැදිලිවම කරන්න හදන්නේ. විරෝධතාවයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරිපිට සිද්ධ කරන්න හේතු වන ප්‍රධානතම කාරණය තමයි අපි දන්නවා මේ වෙද්දී රජ විශ්වවිද්‍යාලවල නිදහස් අධ්‍යාපනය යටතේ ක්‍රියාත්මක වන සමසෞඛ්‍ය උපාධියට බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ සම්බන්ධව කරුණු මේ විදිහට අනාවරණය කරනවා නම් එහෙම මේ වෙද්දී රජයේ විශ්වවිද්‍යාලවල පවතින සමසෞඛ්‍ය උපාධිය බරපතල අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙද්දී අපි මේ අලුත් NPP ආණ්ඩුව පත් වුණාට පස්සේ කිව්වා අධ්‍යාපනයේ තියෙන බරපතල ප්‍රශ්නය විසඳන්න අධ්‍යාපනයේ වැඩිපුර ප්‍රතිපාදන වෙන් කරන්න කියලා ඒ සම්බන්ධව යෝජනා බාර දෙමින් මේ අලුත් ආණ්ඩුව සමග අපි සාකච්ඡා කරගෙන ගියා. හැබැයි මේ ආණ්ඩුව මේ අයවැය ඉදිරිපත් කළා අධ්‍යාපනයට වෙන් කරපු මුදල් සහ ඒ වගේම අධ්‍යාපනයට වෙන් කරන්න බලාපොරොත්තු වෙන වෙනස්කම් අධ්‍යයනය කරාට පස්සේ අපිට පැහැදිලි වෙන කාරණය තමයි කිසිදු සාධනීය මැදිහත් වීමක් අධ්‍යාපන ශාස්ත්‍රය සම්බන්ධව සිදු වෙලා නැහැ. ඒ වගේම තමයි පහුගිය රනිල් වික්‍රමසිංහලා ගෙනාපු පහුගිය ආණ්ඩුව ගෙනාපු අධ්‍යාපන පෞද්ගලීකරණ වැඩපිළිවෙලම තමයි මේ ආණ්ඩුව අරගෙන යන සූදානම් වෙන්නේ. ඒතකොට මේ අධ්‍යාපන පෞද්ගලීකරණ වැඩපිළිවෙල ඇතුලේ අපිට මුහුණ දෙන්න සිදු වෙන සිද්ධියක් තමයි දැන් සමසෞඛ්‍ය විද්‍යා උපාධිය මේ මොහොත වෙද්දී රට පුරා KIU, KDU, IIHS කියන උපාධි කඩවලින් මේ වෙද්දී සමසෞඛ්‍ය උපාධිය රුපියල් ලක්ෂ 10ට 15ට විකුණනවා. ඒතකොට සිල්ලරට සමසෞඛ්‍ය උපාධිය විකුණද්දී ඒ විකිනෙන සමසෞඛ්‍ය උපාධියට පෞද්ගලීකරණය වෙමින් පවතින මේ සමසෞඛ්‍ය උපාධිය හොඳට වෙළඳ පොලේ විකිනෙන්න නම් තිබිය යුතු අනිවාර්ය දෙයක් තමයි මේ සමසෞඛ්‍ය උපාධියට නිශ්චිතවම රාජ්‍ය සේවයට ප්‍රවේශ වීමේ හැකියාව තියෙන්න ඕනේ.